ජපන් භාෂාව. මේ දරුවට පුළුවන්ද ජපන්? පුළුවන්ද? අනතව නමයව නන්දෙස්කා. හජිබි මස්ති දෝසු යුරෙෂ්කු. ඔනගයි ශිමස්. මටත් ඉතින් පොඩ ජපන් පුළුවන්. ඒ පොඩ ජපන් පාවිච්චි කරලා තමයි සම්පත් බහුල ජපන් ජාතිකකින් අපේ රටට සම්පත් මන් ලබා ගන්න. ඒකට භාෂා ශෛලිය. ඒක ඇතුලේ ගලකුත් තියෙනවා. දැන් ගල කැපු එකවුත් දන්නේ නැහැ. කලිල් වෙන්න ඇති. ඇයි නෑ? නන්නේ අධිකරණයට බලපෑම් කරා කියන එකට හොඳම උදාහරණය මොකද්ද? මේ මගේ වම් පැත්තෙන් ඉන්න මනුෂ්‍ය නායකකාර. මනුෂ්‍ය නායකකාර ඡන්දෙදි ප්‍රශ්නයක් වුණා. ඊට පස්සේ මනුෂ්‍ය නායකකාර හැම YouTube එකේම ගිහිල්ලා මොනවද කිව්වේ? මගේ නඩුව ෂේප් කරලා දුන්නේ අරලියගහ මන්දිරයට. හිටපු නීතිපති මොහාන් පීරිස්ව ගෙනලා මේ කොල්ලව බේරලා දෙන්න කියලා මහින්ද රාජපක්ෂ කිව්වා කියලා. කියපන්කෝ බලන් ඉන්න මාව කන්න හදන්න. බොරුවට මෙතන බලන් ඉන්නවා. එතකොට ඒවනේ අධිකරණ බලපෑම් කියන්නේ. ඒවනේ අධිකරණ බලපෑම් කියන්නේ. අධිකරණ බලපෑම කියන්නේ දෙයියනේ. හිටපු ජනාධිපතිතුමා නීතිපතිව ගෙනල්ලා හර්ලියගහ මන්දිරයට මේ අකාව ළඟ තියාගන්න කියලා තිනවා මෙයාව බේරන්න කියලා. ගර්මන්තුමා අවසන් කරන්න. ඉතින් ගරු සභාපතිතුමනි සර් can I have some minutes? පොලිසියකට පැමිණිලා දැම්මා. මගේ පැමිණෙද තුන් පාරක් ගියා, හතර පාරක් ගියා. උන්නේ මේ විත්තිකාරයා ගෙන්නුවේ. මේ විත්ති කොහමද දන්නව පොලිසිය කතා කරේ? පැටියෝ කොහොමද? ඔන්නෝම තමයි කතා. පොලිසිය උන්ටියක මගේ ඉස්සරහා පැටියා කිව්වනම් ආයි මොකද්ද? මොන බම්බුවද? කොහොම නීතිය කියලා දුන්නේ? කොහෙවත් පුරාණේ එක්තරා ගාතාවක් තියෙනවා. ඒක කියපු හැටි ගහන්න එන වල්ලලිය එතනම නතර වෙනවයි. අලම්තර කයිෆ ෆාර රබ්බුක බිහස්සහ බිල්ෆි. ඒක කිව්ව හැටි අර හානි කරන්න එන අලිය එතනම නතර වෙනවයි. කවුරු හරි විහිළුවක් කියලා කියනවා නම් මම ලෑස්ති අදම කලාවැවට ගිහිල්ලා අද නෙමෙයි හෙටම මමම පයින් ගිහලා ඔප්පු කරලා පෙන්නන්න. මොකද මමම අවුරුදු 3ක් තුල මහින්ද රාජපක්ෂට පුළුවන් වුණා මේ රටේ අවුරුදු 27ක් තිබිච්ච ත්‍රස්තවාදය නැති කරලා දාන්න. මේ රජයට පුළුවන් වුණා අවුරුදු 3ක් ඇතුළත මුළු රටම නැති කරලා දාන්න. කොහොමද මේක අපිලගේ රට අපිලගේ නීතිය අම්මට හැමෙන්න ඕනෝක තමයි ප්‍රශ්නේ. நாங்கள் எல்லோரும் ஒன்றா வாழ வேண்டாம் வேண்டும் ஒரு பொட்ட அண்ணன் டாம் வேணும் டூம் வேணும் தங்கால நடந்துட்டு கியாண்டோட சகோதர சகோதரி கூட வாழ வேண்டும். එක තාරාවෙක් නම් ඩක් තාරාව ගොඩක් හිටියොත් ගොඩක් කීප දෙනයි නම් පොඩ්ඩක් මහා වනචර හැසිරීම් දක්වන තාරාවියක් නම් බට්ට තෙල් ගෑස් නෙවෙයි ජපන් බයිසිකල් ගේන්නත් ඉඩ හදලා දෙන්නම්. එහෙමයි රටවල් හදන්න. මට මං අද කියන්නම් අපේ තරුණයෝ හරි කැමති ජපානයේ බයිසිකලයක් ගේන්න. දෙන්නේ නැහැ. පොඩි කාර් එකක් ගේන්න දෙන්නේ නැහැ. ජාතික ජන බලවේගයේ ආණ්ඩු බලය අරගෙන ඉතා කෙටි කාලෙකින් සලාම් අලයිකුම් මහින්ද රාජපක්ෂ ඉල්ලේ. පොඩ මහින්ද පොඩ බැසිල් පොඩ රිෂාඩ් පොඩ. මේ තමයි සිංහල මිනිස්සු ආරක්ෂා කරන සිංහල වීරයෝ. ඉල්දාම් සිංහල මකලේ කාපාටම් සිංහල වීරන්. කවුද මම බයිනකොට මේකත් නැති වෙනවා. ඇහෙනවද? පොඩ මහින්ද පොඩ බැසිල් පොඩ රිෂාඩ්. ගීරිදා මේරිදා වාගෙන වන්න අනේ සර් අද පොඩ්ඩක් කලින් යවන්න. ඈගේ සිතුම් මාගේ පැතුම් සුන්නෝ කරන්න අද හවසට ඈ එනවා මාව බලන්න. සුද්දාති කෙනෙක්ගේ අහිංසක ඉල්ලීමක්. කලින් යවන්න කියන්නේ